චිත්‍රපටයේ පටන් ගන්නේ ගැරි ඉන්දියානාවල තියෙන පුංචි ගෙදරකින්. මයිකල්ගේ ළමා කාලය, ඒ කියන්නේ ජැක්සන් 5 කණ්ඩායමේ මුල්ම කාලය ගැන අපිට මුලින්ම දැක ගන්න ලැබෙනවා. හැබැයි අපි හිතන තරම් ඒ ළමා කාලේ සුන්දර නැහැ. ඔහුගේ පියාවන ජෝසප් ජැක්සන්ගේ දැඩි පාලනය සහ දඬුවම් මැද මයිකල් කොහොමද Tamanගේ දක්ෂතාවය උපමට්ටම් කරගත්තේ කියන එක චිත්‍රපටයේ පුරාවටම අපිට දැනෙන්න ලියවිලා තියෙනවා. ඉන්පසු අපිට දැක ගන්න ලැබෙන්නේ මයිකල්ගේ තනි ගමන. ඔෆ් ද වෝල්, ත්‍රිලර් සහ බෑඩ් වැනි ලෝකයක් උඩු ඉටිකුරු කරපු ඇල්බම් බිහිවුණු හැටි, මූන් වෝක් එකකින් මුළු ලෝකයම පිස්සු වට්ටපු හැටි සහ ඔහුගේ සංගීත වීඩියෝ කලාවේ විප්ලවයේ චිත්‍රපටය තුල අතිශය තාත්විකව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම 1974 පෙප්සි වෙළඳ දැන්වීම අතරතුර ඔහුගේ හිසට ඇති වුණු බරපතල පිලිස්සුම් තුවාලය සහ ඒ නිසා ඔහු විඳපු වේදනාව මේ කතාවේ හැරවුම් ලක්ෂයක් විදියට පෙන්නනවා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි මයිකල් ජැක්සන්ගේ චරිතයට පනපෝවන්නේ ඔහුගේම සහෝදරයෙකුගේ පුතෙක් වන ජාෆර් ජැක්සන් වීම. මේ චිත්‍රපටයේ තුර ජාෆර් ඊටම විශිෂ්ට ලෙස මයිකල්ගේ චරිතයට පනපෝවනවා. ඔහුගේ නර්තනය, හඟ සහ හැඟීම් ප්‍රකාශ කරන විදිහ මයිකල්ට කොච්චර සමානද කියන එක ඔයාලම මේ චිත්‍රපටය නරඹලා තීරණය කරන්න. ඒ වගේම මයිකල්ගේ පියා ලෙස රංගනයෙන් දායක වන කොල්මන් ඩොමින්ගෝගේ රංගනයත් අතිවිශිෂ්ටයි. ලෝක ප්‍රකට අධ්‍යක්ෂක ඇන්ටෝයින් ෆුකුවාගේ අධ්‍යක්ෂණයෙන් හෙඩවුණු මේ නිර්මාණය තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.